හෙලෝඩනා ගැන කතා කරද්දී අපිට තවත් විශේෂ කෙනෙක් ඉන්නවා කතා කරන්න. රොෂාන් අයියා අයබෝවන්. අයිබන්. ඉතින් කොහොමද මේ දවස්වල මොනවද වැඩ කටයුතු? වැඩ කීපයකටම වැඩ පිල්කාස් වෙන වැඩ කීපයක් යනවා. වැඩ වේදික ගාන අට කීපයකුත් තියෙනවා. ඒ ටික කරගෙන ඉන්නවා. ඒ අතරතුරේ හෙලෝඩනාට සම්බන්ධ වෙනවා. ටෙලිනාට්‍ය පිළිබඳව රොෂාන් අයගේ අදහස මොකක්ද? ඇත්තටම දැන් හැමෝගෙම ෆෝන් එකකින් මේ ගොඩක් වෙලාට අලුත් ජෙනරේෂන් එකකින් මේ හෙලෝඩනා කන්සෙප්ට් එක හරිම ලස්සනයි. ඒ ඊරි කියලා චරිතයක් කරන්නේ ජෝතිසානායක මහත්තයා අධ්‍යක්ෂණය කරන. ඉතින් මේ තරුණ අධ්‍යක්ෂකයෙක් හැටියට වෙනස් ආකාරයේ හිතන අධ්‍යක්ෂකවරයෙක්. වෙනස් තේමාවක්. ඉතින් අලුත් අත්දැකීමක් මේ ප්‍රේක්ෂකයාට සහ මේ ඕන තැනක ඉඳන් ලෝකේ ඕන වෙලාවක බලන්න පුළුවන් ටයිම් එක ඕන වෙලාවක බලන්න පුළුවන් විදිහට මේ අලුත් වැඩේ යන්නේ. ඉතින් ඒක නිසා හරි සුවිශේෂයි මේ වැඩේ. ඉතින් අර ගොඩාක් කල් යන එකක් නෙමෙයි කොටස් අඩු ප්‍රමාණයක්. ඒකත් එක්ක මම හිතන්නේ ප්‍රේක්ෂකතාවක්ම ආදරය කරයි. හොඳයි. ඉතින් හෙලෝඩනා මේ පටිගත කිරීම සිදු වෙන අතරතුරේ තමයි අපි ඊටමත් කාර්යබහුල වෙලාවක රොෂාන් අයව සම්බන්ධ කරගත්තේ. දැන් රොෂාන් අය මේ එන්න තරුණ වෙන්න රහසක් තියෙනවද මොනවද? අයියෝ පත්පත් මේ එහෙම අදහසන්නේ අනික මට කියන්න බැරිවල් දන් සේ ප්‍රයිම් කියන නාලිකාවට හැමෝම සබ්ස්ක්‍රයිබ් කරා. මොකද ලංකාවේ කලාවට සහ වෙනස් අත්දැකීම් ලබන්න ඕන වෙනසක් දකින්න දීර්ඝ කාලයක් නැතුව ඒ කතා රසය ඉතා කෙටි දවසකින් ඉවර වෙන විදිහට මේ නිර්මාණ සිද්ධින් වෙන්නේ සහ ටෙලිවිෂන් එකේ දකින්න නොලැබෙන ආකාරයේ තේමාව තමයි යන්නේ. ඒත් හරි සුවිශේෂයි. ඒකත් එක්ක සේ ප්‍රයිම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඔහුගේ අදහස් අපෙන්ම මේ කමෙන්ට් එකක් හැටියට දාන්න අමතක කරන්න එපා. හොඳයි. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි දැන් හෙලෝඩනා ටෙලිනාට්‍ය පිළිබඳවනේ කතා කරන්නේ. ඒත් එක්කම තමයි මේ සේ ප්‍රයිම් YouTube නාලිකාව හරහා ඔබට දැන් මේ ටෙලිනාට්‍ය වගේම තවත් අපේ ලංකාවේ තියෙන විවිධ කලා නිර්මාණ පිළිබඳව අපි ඔබට කියන්නට විස්තර සූදානම් වෙන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. දැන් ලංකාවේ තියෙන මේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රය ගත්තට පස්සේ මේ වර්තමානයේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට තියෙන තැන පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන් ද කලාකරුවෙක් විදිහට? මෙහෙම එක විවිධ මත තියෙන. නමුත් විවිධාකාර ටෙලිනාට්‍ය හැදෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අර ලොකුවට කතා කරන්න ඕන ඇක්ට් එකක් හැටියට ජාතික ප්‍රතිපත්තියක් හැටියට ආවනම් ඊට වඩා තව මේක ප්‍රමිතිගත වෙයි කියලා හිතෙනවා. නමුත් විකල්ප ධාරාවන් ASCII මේ වගේ නාලිකාවල් පටන් අරගෙන කලාවට ආදරය කරන නිසානේ මේ වගේ නාලිකා පටන් ගන්නෙ. ඒකට බෙහෙලි ස්තුතියක් දෙනවා. සහ මේ වෙනම විදිහේ කතා තේමාවල් වැඩි කාලයක් ගන්න නැතුව අලුත් ජෙනරේෂන් එක ඉතාමත් ෆෝන් එකෙම නේ ඉතින් මුළු ලෝකෙටම බලන්න පුළුවන් වෙන විදිහට වෙන විවිධ තේමාවල් යටතේ හැදෙන මේ ප්‍රොජෙක්ට් එක ඉතා සුවිශේෂයි. සහ මම හිතනවා අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකයන්ගේ යුතුකමක් තමයි මේ වෙනි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි කලාවට උත්තේජනය දෙන එක. හොඳයි. අවසාන වශයෙන් මොනවද අයර කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් ඇත්තටම හරිම සතුටින් මේ නාලිකාව පටන් ගැනීම සම්බන්ධව සහ මේ වෙනස් තේමාවක් ඉතින් ඒ ටීම් එකටම සහ මුළු සේ ප්‍රයිම් ටීම් එකටත් ස්තුතිය දෙනවා. දීර්ඝ ගමනක් යන්න ඉතින් හෘදයාංගම සුබ පතන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා හදා ගත්තට. ජය වේවා.